සුබ දවසක්. ඔබ මෝටර රථයක් පදවනවා වගේම එහි නඩත්තුව ගැන දැනුමක් තිබීම ඉතාම වැදගත්. මේ වීඩියෝවෙන් ඔබට ඔබගේ වාහනය පාවිච්චි කරන මුළු කාල සීමාවම ආවරණය වන පරිදි කළ යුතු සේවාවන් සම්බන්ධව දැනුවත් වන්න මෙම වීඩියෝව අවසාන වන තෙක්ම නරඹන්න. ඔබ මිලදී ගන්නේ හෝ මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ අලුත්ම අලුත් වාහනයක් නම් පළමු සේවාව කිලෝමීටර් 10 දී කරගත යුතුයි. එන්ජිම නිෂ්පාදනයේදී ඉතිරි වන වාහනයේ අංශු හෝ ඇලොයි අංශු මේ සේවාවේදී තෙල් සමග ඉවත් කිරීම මෙහි අරමුණයි. මෙහිදී එන්ජින් ඔයිල් සහ ඔයිල් ෆිල්ටර්ස් මාරු කළ යුතුයි. එමෙන්ම පළමු කිලෝමීටර් 1000 වනතුරු පැයට කිලෝමීටර් 100කට අධික වේගයෙන් ධාවනය නොකිරීමට වග බලාගත යුතුයි. එහි අරමුණ වන්නේ එන්ජිම පදම් වීම සඳහා අවශ්‍ය කාලය ලබා දීමයි. බොහොමයක් ජපානයේ නිෂ්පාදිත වාහන සඳහා කිලෝමීටර් 5000කින් එන්ජින් ඔයිල් මාරු කරන්න කියලා තමයි නියෝජිතවරු නිර්දේශ කරලා තියෙන්නේ. නමුත් සමහර යුරෝපීය නිෂ්පාදිත වාහන කිලෝමීටර් 7500න් හෝ කිලෝමීටර් 10000න් එන්ජින් ඔයිල් මාරු කරන්න කියලා ලංකාවේ ඉන්න නියෝජිතවරු නිර්දේශ කරලා තියෙනවා. බොහෝ විට ලංකාවේ මාර්ගවල තත්ත්වයන් සලකා බලලා ඒ වගේම ඔබට පාවිච්චි කළ හැකි එන්ජින් ඔයිල් වර්ග තුනක් තිබෙනවා. ඒවා ෆුල් මිනරල් ඔයිල්, ඊළඟට සෙමි සින්තටික් සහ ෆුලි සින්තටික් ඔයිල් වශයෙන් හැඳින්වෙනවා. මිනරල් ඔයිල් කිලෝමීටර් 5000ක් පමණ භාවිත කළ හැකි අතර සෙමි සින්තටික් ඔයිල් කිලෝමීටර් 7500ක් පමණ සහ ෆුල් සින්තටික් ඔයිල් කිලෝමීටර් 10000ක් හෝ වැඩි කිලෝමීටර් ගණනක් භාවිත කිරීමට හැකි පරිදි තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. සමහර යුරෝපීය වාහනවල තෙල් මාරු කිරීම සිදු කරන්නේ කිලෝමීටර් 25000ක් පාවිච්චි කිරීමෙන් පසු. කෙසේ නමුත් ඔබ නිර්දේශ කරලා තිබෙන පරිදි එන්ජින් ඔයිල් මාරු කිරීම ඉතාමත්ම වැදගත්. සෑම කිලෝමීටර් 10000කට වරක් ඔයිල් ෆිල්ටර් මාරු කරන්න. මේ සඳහා සෑම විටම නියම අමතර කොටස් පමණක් භාවිත කරන්න. අව්‍යාජ ඔයිල් ෆිල්ටර්ස් කිලෝමීටර් 10000ක් භාවිත කළ හැකි නිසා ඔබ කිලෝමීටර් 5000න් ඔයිල් මාරු කළත් ෆිල්ටර්ස් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ කිලෝමීටර් 10000න් පමණයි. ඒ වගේම ඔබගේ රේඩියේටර් එකේ සිසිලන බැටරි ඇසිඩ් ප්‍රමාණය සෑම කිලෝමීටර් 10000කට පාරක් අවශ්‍ය නම් නිසි මට්ටමට පුරවා ගැනීම සහ බැටරි ඇසිඩ් අඩු නම් ඒ සඳහා ආසුත ජලය පුරවා ගැනීම කළ යුතු වෙනවා. ඊළඟ වැදගත් දේ වන්නේ සෑම කිලෝමීටර් 10000කටම වරක් වීල් අලයින්මන්ට් කිරීම. වාහනයේ රෝදවල ස්ථානය වෙනස් කිරීම ඉතාමත්ම වැදගත්. එනම් පසුපස වම්පස ටයරය සහිත රෝදය වම්පස ඉදිරියට සහ ඉදිරියේ වම්පස තිබූ රෝදය වම්පස පසුපසට යන ආදි වශයෙන් නිර්දේශිත ආකාරයට ටයර් රෝද සමග මාරු කළ යුතුයි. කෙසේ වෙතත් සෑම රෝදයක්ම කැරකෙන දිශාව වෙනස් නොවිය යුතු අතර එවැනි අවස්ථාවල ටයරය ගලවා ඇලොයි වීලෙන් හෝ රිම් එකෙන් මාරු කර කැරකෙන දිශාව වෙනස් නොවන පරිදි මේ සීරු මාරුව සිදු කළ යුතුව තිබෙනවා. මෙහිදී ඉතාමත්ම වැදගත් වන්නේ වාහනේ ඇති ස්පෙයා වීල් එක දැනට භාවිත වන රෝද සමග මිශ්‍ර කර භාවිත කිරීමයි. මොකද සෑම ටයර් එකකටම ඉව කාලයක් තිබෙනවා. අවුරුදු 5කට වඩා ටයරයක් පරණ වුණොත් ඒ පාවිච්චියට නුසුදුසු වෙනවා. සෑම කිලෝමීටර් 20000කටම වරක් ඔබේ වාහනය ඩීසල් වාහනයක් නම් ඩීසල් ෆිල්ටර් එක මාරු කරගන්න. ඩීසල්, පෙට්‍රල් හෝ හයිබ්‍රිඩ් වාහනයක් නම් එහි එයාර් ෆිල්ටර් එක සෑම කිලෝමීටර් 20000කටම වරක් මාරු කර ගැනීම ඉන්ධන කාර්යක්ෂමතාවයට සහ එන්ජිමේ සුරක්ෂිතතාවයට ඉතාමත්ම වැදගත්. කිලෝමීටර් 10000 බැගින් වූ 4 වෙනි සේවාව කිලෝමීටර් 40000 දී කරන ගමන්ම සෑම 40000කදීම ඔබගේ වාහනයේ ගියර් ඔයිල්, ඩිෆරෙන්ෂියල් ඔයිල් සහ 4-wheel drive වාහනයක් නම් 4-wheel drive ඔයිල් මාරු කළ යුතුයි. මෙම පද්ධතිවල සුරක්ෂිතතාවයට බෙහෙවින්ම උපකාරී වෙනවා. කිලෝමීටර් 40000 දී ඔබේ AC ෆිල්ටර් එක මාරු කරගන්න. AC ෆිල්ටර් එකේ දිගුකාලීන පාවිච්චිය වාහනය ඇතුළත කොතරම් පිරිසිදුව තබා ගන්නවාද යන්න මත තීරණය වෙනවා. ඉදිරියේ වම්පස ආසනයට ආසන්නව අවශෝෂණය ඇති නිසා එම ආසනය ආශ්‍රිත පාපුවරව අධික දූවිලි සහිත වීම මෙම AC ෆිල්ටර් එකේ කල්පවැත්මට බලපානවා. වාහන පිළිබඳව ඔබගේ දැනුම වැඩි කරගන්න මෙම channel එකට subscribe කරලා කිලෝමීටර් 10000 බැගින් කරන සේවාවන් වල පස්වැන්න කරන අතරතුරම ඔබගේ වාහනය සම්පූර්ණ පරීක්ෂාවකට යොමු කරන්න. මේ ඔබගේ වාහනයේ කිසියම් අවධානය යොමු කළ යුතු කාර්මික දෝෂයක් ඇතනම් ඒ ගැන අවධානය යොමු කිරීමට මඟ සලසනවා. කිලෝමීටර් 10000 සේවාවේ දසවැන්න කරන අතරම එනම් කිලෝමීටර් ලක්ෂයේ සේවාවේදී ඔබ වාහනයේ ටයිමින් බෙල්ට් එක සහ ඒ හා සම්බන්ධ අනෙකුත් අමතර කොටස් මාරු කළ යුතුයි. ඔබගේ වාහනයේ ඇත්තේ ටයිමින් චේන් එකක් නම් ඒ මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කිලෝමීටර් ලක්ෂ 4ක් පමණ පාවිච්චි කළ පසු ඒ පරීක්ෂා කර බැලීම වැදගත්. කිලෝමීටර් ලක්ෂයේදී ඔබගේ ඩ්‍රයිව් බෙල්ට්ස් ඉතා හොඳින් පරීක්ෂා කළ යුතුයි. ඩ්‍රයිව් බෙල්ට්ස් යනු ඔබගේ AC කොම්ප්‍රෙසර් එක සහ ඕල්ටර්නේටර් එක හා සම්බන්ධ වෙන බෙල්ට් එකයි. කිලෝමීටර් ලක්ෂයේදී
බ්‍රේක් ෆ්ලුයිඩ් සම්පූර්ණයෙන්ම මාරු කරන්න. බ්‍රේක් ෆ්ලුයිඩ් සමග ජල වාෂ්ප එකතු වීමෙන් ඒ ක්‍රියාකාරීත්වය තරමක් දුරට දුර්වල වීමට හැකි බැවින් මෙම මාරු කිරීම කළ යුතුයි. ඊට කලින් අවස්ථාවල අඩු කොටස පෙරවීම පමණක් කළත් කිලෝමීටර් ලක්ෂයේදී සම්පූර්ණයෙන් අයින් කරලා අලුතෙන්ම දාන්න ඕනේ. ඔබේ වාහනේ පාකින් බ්‍රේක්ස් ක්‍රියා විරහිත කළ පසුත් ඩෑෂ්බෝඩ් එකේ පාකින් බ්‍රේක්ස් ලයිට් එක පත්තු වෙනවා නම් ඒ කියන්නේ බ්‍රේක් ෆ්ලුයිඩ්ස් අඩු වෙලා තියෙනවා කියන එකයි. පරීක්ෂා කරගත යුතු තත්ත්වය. කිලෝමීටර් ලක්ෂයේදී ඔබගේ එන්ජිම සිසිලන ද්‍රවය නැත්නම් එන්ජින් කූලන්ට් එකද සම්පූර්ණයෙන් ඉවත් කර නැවත අලුත් කූලන්ට් වලින් පිරවිය යුතුයි. මෙම කළ යුතු සේවාවන් මෙම වගුවේ සාරාංශගත කරලා තියෙනවා. මේ අනුව සෑම කිලෝමීටර් ලක්ෂයක් දක්වාම කළ යුතු සේවාවන් මේ සඳහන් වෙන අතර ඔබගේ වාහනය කිලෝමීටර් ලක්ෂයක් 2ක් 3ක් හෝ ලක්ෂ 5ක් පාවිච්චි කරත් ඔබ සේවාවන් කළ යුත්තේ මේ වගුවේ දක්වා ඇති ආකාරයටයි. මේ ආකාරයෙන් නඩත්තු කරන වාහනයක් ඕනෑම ටෙරේන් එකක භාවිතා කිරීමට සුදුසුයි. වාහන ගැන ඉගෙන ගන්න, අලුත් තාක්ෂණය, නව දැනුම එකතු කරගන්න. මේ YouTube channel එකට subscribe කරලා එකතු වෙන්න ස්තුතියි.